ඔන්න හරි ළමයි. අපි මේ අද ලෑස්ති වෙන්නේ අපි කතා කරපු නැත්නම් අපේ ඩිස්කෂන් එකේදී අපි කියනවා කොහොමද? මොකද්ද කියන්නේ? Python ටික අපි වෙනම කරනවා කියලා. හරිද? Python ටික වෙනම කරනවා කියලා. ඒ වගේම අද අපි කියපු විදිහටම Python MCQ ඩිස්කෂන් එක කරන්න තමයි යන්නේ. ඒකෙදී අපි සම්පූර්ණයෙන් 20යි 23 20යි 24 කියන අවුරුදු වල Python MCQ ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඒ දෙන්නෙත් සම්පූර්ණ විශ්ලේෂණාත්මක නැත්නම් ඇනලයිසින් එකක්. ඇනලයිසින් ඩිස්කෂන් එකක්. අපේ අද දවසේ අපි එහෙනම් කරගෙන යමු. ඔන්න හරි ළමයි. ඉස්සෙල්ලාම ගන්නකො 20යි 23. ඔයාලා ඔන්ලයින් අපේ ළමයි මේක YouTube එකේ බලද්දී ඒ වගේම අපේ පන්තියේ ළමයි මේ ඉස්සරහින් ඉඳන් මේ රෙකෝඩින් එකට මේ ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වෙන යාලා මේ වෙලාවේ මේ පේපර් එක කරලා පන්තියේදීත් මම හිතන්නේ මේක තනින් තන අපි කරා අද මේ විදිහට මෙතනත් උත්තර දීලා එයාලා 26 විභාගෙ ලියන්න යනවා ඔන්න ඔය විදිහට තව දවස් කීපයකින් මේ 25 ළමයිනුත් මේක බැලුවොත් ඔයාලටත් අනිවාර්යෙන් මේක වටිනාකමක් තියෙනවා හරි අපි බලමු MCQ 39 ගහවද ගහවනේ මේ ඉඩ නැත්තම් පොත උඩින් තියාගන්න ළමයි මේ ඉතින් තියාගන්න MCQ 39 ඔන්න හරි හැමදාම වගේ Python වලින් ඉස්සෙල්ලම දෙන්නේ ඔයාලා ආසම විදිහේ ප්‍රශ්නයක් මොකද්ද Python arithmetic operators නැත්නම් සිංහලෙන් කියොත් මොකද්ද ගණිතමය ක්‍රියාකාරකමක් අන්න හරි කොහොමද Python වල අපි කතා කරනවා මොනවාද ගණනය කිරීම නෑ මොකද්ද අපි ලියමු එහෙම මොකද්ද ගණනය කිරීම පිළිවෙල නැත්නම් ගණනය කිරීමේ පිළිවෙල මේ වෙලාවේදී දැන් ඔයාලට Python අකුරක්වත් බෑ කියලා හිතන්නකෝ. හැබැයි Python කියන්නේ ඉංග්‍රීසියෙන් ලියන්න දන්නවනම් මේ වෙලාවේ ඔයාලට Python පුළුවන් හරිද? එහෙම කියලා හිතන්න. ඒ විදිහට මේ ඩිස්කෂන් එක ඔයා බලාගෙන යන්නකෝ මේකේ සාමාන්‍යයෙන් අපි අහන තැන් ඔක්කොම වගේ කතා කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ පාඩම කවර් කරගෙන එන MCQ ටිකට හොඳට මුහුණ දෙන්න පුළුවන්. වටපිටාව ගැන අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඒත් ඔයා MCQ එකේ අහන්නේ මෙන්න මෙතන කියලා දන්නවනම් මොකද කරන්න පුළුවන්? අන්න එතනින් ඔයාට හරිම උත්තරේ හදාගන්න පුළුවන්. හරිනේ? තමයි අහගෙන ඉන්නේ. ඔන්න හරි. ඔන්න හරි. එහෙනම් අපි යමු. ගණනය කිරීමේ පිළිවෙල නැත්නම් arithmetic operators. මේකට මම සිංහලෙන් කියන එක හරියටම කිව්වොත් මම මෙහෙම කියන්නේ. තව කට්ටිය වෙන වෙන විදිහට කියනවා ඇති. ඉංග්‍රීසියෙන් කියන්නේ arithmetic operators. order එක. ඔන්න හරි. කොහොමද? ඔයාලා පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවනේ ගණන් ඉගෙන ගත්තේ මොකද්ද? 1 බිගු. එයා ඒක මෙතනට වළංගු වෙනවද? ඒකේ කොටසක් මෙතනට වළංගු වෙනවා. කොහොමද? අපි Python වලදී ගණනය කිරීමේ පිළිවෙලක් නැත්නම් ගාණක් හදාගෙන යන්න ඕනේ කොහොමද? ඒ කියන්නේ ගාණක් හදාගෙන යද්දී ඒකේ තියෙන මොන මොන පියවර යටතේද අපි ඉස්සෙල්ලම කරගෙන යන්නේ. අන්න ඒවා එයාලා නැත්නම් Python කෝඩින් වලින් අපිට කියලා දෙනවා මෙන්න මෙහෙම මේ පිළිවෙලට කරගෙන යන්න කියලා. කොහොමද? වරහන් බලය ඊළඟට මොකද්ද? වරහන් බලය ඊළඟට එනවා මොකද්ද? ගුණ කිරීම සාමාන්‍ය බෙදීම ඊළඟට ශේෂ බෙදීම එකතු කිරීම හා අඩු කිරීම. මොකද එකතු කිරීම හා අඩු කිරීම. හරි නේද? තේරුණානේ? ඔන්න ඔය විදිහට අපිට කතා කරන්න පුළුවන් පිළිවෙල. එහෙනම් මේ ඉහළ ඉඳන් පහළට තමයි හැම වෙලාවෙම ගමන් කරන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඔයාට ගානක් දෙනවා මෙන්න මෙහෙම. කොහොමද? හරි ඔයාලා කැමති ගානක් කියන්න බලන්න. අද අපේ ළමයිනුත් ඉන්නවා මේ ඩිස්කෂන් එක බලන තමයි ඔයාලගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි එහෙම බලනවා. අපේ ළමයි මේක ඉස්සරහින් ඉන්න ඕන්. එයාලා කැමති ගානක් හරිද? එයාලා මේවා ලියාගෙන හදනවා. ඔයාලත් ඒ වගේම ලියලා හදන්න. ඔන්න හරි. මෙන්න මෙහෙම තියෙනවා. 3 ධන 2 වරක් මොකද්ද 5 කියලා. ඔන්න හරි. දැන් ඔයාලට හිතෙනවා ඇති මොකද්ද මේ තරුවෙන් නැත්තම් මේ තරුවෙන් අපි දැන් සාමාන්‍ය ගණනය කිරීමේදී ಗುಣ කිරීම දක්වන්න කොහොමද? පේනවනේ තමයි මේ කියලා ඔව් පේනවනේ. සාමාන්‍ය ගණිතයේදී ගුණනය කිරීම දක්වන්න කොහොමද? මෙන්න මෙහෙම. හැබැයි Python වලදී එහෙම නැහැ. එකතු කිරීම අඩු කිරීම සාමාන්‍ය ගණිත කර්මයේ විදිහට තිබ්බත් ಗುಣ කිරීම බෙදීම ශේෂ බෙදීම හා බලය දැක්වීම කොහොමද දක්වන්නේ මේ වගේ තරු දෙකකින් වරහන සාමාන්‍ය විදිහටම තමයි අරක හදන්න බලන්න හදලා උත්තරේ කියන්න බලන්න QU is it quiction 1 එක තමයි ඔන්න හරි
පොඩ්ඩක් මුල හරි හිමීට කරගෙන යමු. මොකද මේ තාම අපි පටන් ගත්තා විතරයිනේ. බය වෙන්න එපා, ඔක්කොම කරනවා. වේගින් කරගෙන යමු. හරිනේ? ඔන්න හරි ඈ. ගොඩක් වෙලා දෙන්න පොඩි වෙලාවක් දෙන්න. මොකද අපේ ළමයින්ට ගණන් හදන එක එහෙම කියන්නේ මේ දවස්වල වෙද්දි උපරිම හරිද? උපරිම ඒ කියන්නේ හයි ලෙවල් හරිද? ඔන්න හරි. ඔන්න හරි. දැන් මෙතනදී 3 ධන 2 වාරයක් 5. මෙතනදී ඔයා දන්නවා සාමාන්‍ය ගණිත කර්මය ගැන ඔයාලට පොඩි හරි අවබෝධයක් තියෙනවනේ. අවබෝධයක් තියෙනවා අනිවාර්යෙන් ඔයාලට. ඒ අවබෝධය අනුව මොකද ඔයා දන්නවා මේ පහ සුළු වෙලා තමයි එළියේ තියෙන පහත් එක්ක ගුණ වෙන්නේ. එහෙනම් මෙතන 25යි කියලා උත්තරේ එනවා. ඔන්න හරි. ඊළඟට ඔන්න හරි. ඊළඟට කොහොමද? 3 ධන 2 වරහණ ගුණ කිරීම 5 අඩු කිරීම 2 කියලා තියෙනවා. ඔන්න. මෙහෙම තිබ්බොත් කොහොමද? මෙන්න මේ වගේ වෙලාවට ඔයා අනිවාර්යෙන් අර අපි කලින් කරපු සරල ගාන වගේ නෙමෙයි කොහොමද? මෙතනදී පියවරක් ඉදිරියට ගිහිල්ලා ඔයා මොකද්ද අනිවාර්යෙන්ම ගණනය කිරීමේ නැත්නම් ඇරිත්මැටික් ඔපරේටර් ඕඩර් එක පාවිච්චි කරන්න ඕන. ගණනය කිරීමේ පිළිවෙල අනිවාර්යෙන් අවබෝධකින් යුතුව භාවිතා කරන්න ඕනේ. ඔන්න එහෙනම් හරි. අපි බලමු. මෙතනදී ඔයා වරහණ සුළු කරනවා. මම මේකට දේශි ක්‍රමයක් කියලා දෙන්නම්කෝ. ඔයාට මේක බැලූ බැලමට හදාගෙන යන්න අමාරුයි නම් ඔයා මෙහෙම කරන්න. වරහණ සුළු කරනවා. ඔන්න හරි. ඊළඟට මොකද්ද? ಗುಣ කිරීමට එනවා. හරිනේ? වරහණ සුළු කරලා ಗುಣ කිරීමට එනවා. ඒ ಗುಣ කිරීමෙන් පස්සේ මොකද්ද? මේ දෙකේම එන උත්තරේ මොකද්ද? එයාගෙන් අඩු වෙනවා මොකද්ද? 2. තේරුණානේ? අන්න එහෙම පුරුදු වෙන්න. මෙන්න මේ ක්‍රමය තමයි මේක ලේසිම ක්‍රමය. ඒ කියන්නේ ඉස්සල්ලාම ඔයාට කරන්න ඕනේ පිළිවෙලට ඔයා කැමති විදිහට. අනේ මම නම් කැමති එහෙම නෙවෙයි. මම කැමති 5 දෙකකින් අඩු කරලා එයා මේකෙන් ගුණ කරොත් මාර ලස්සනයි ගාන දැන් ආට් ළමයි එහෙමනේ. ඔව් ආට් ළමයි මේවා කරනව නෙවෙයි. ආට් ළමයින්ගේ අපේ ඉන්න ආට් ළමයි ඒ කට්ටිය වගේ තමයි කියන්නේ. හරිද කොහොමද? අනේ මම කැමති ගාන මෙහෙම හදන්න. එහෙම නෙවෙයි මෙහෙමයි කියලා. එහෙම බෑ හරිද තමයි. අනිවාර්යෙන් එයාලා අපිට පිළිවෙලක් දීලා තියෙනවා. අපි මේ පිළිවෙලට තමයි ගාන අනිවාර්යෙන්ම හදාගෙන යන්න ඕනේ. එහෙනම් ඒ වගේ වෙලාවට ඔයා කොහොමද? මෙන්න මෙහෙම තියෙද්දි වරහණ සුළු වුණා. වරහණට පස්සේ මේ ಗುಣ කිරීම ප්‍රමුඛ වෙනවා. ඊට පස්සේ ප්‍රමුඛ වෙනවා. නැත්නම් අඩුම ප්‍රමුඛතාව තියෙන මේ අඩු කිරීම තමයි අන්තිමට සිද්ධ වෙන්නේ. එහෙනම් කොහොමද? මේ පිළිවෙලට කරගෙන යමු. කරගෙන යමු. හරිද? 3යි 2යි 5යි 5 ගුණ වෙනවා 5න්. ඔන්න 5 ගුණ වෙනවා 5න් උත්තර එනවා 25. එහෙනම් 25 තමයි මෙන්න මෙතනට එන්නේ. කොතනටද? මෙන්න මෙතනට එද්දි අපිට උත්තර එනවා 25 කියලා. ඒ 25න් ඊළඟට මොකද්ද තියෙන්නේ? 25න් දෙකක් අඩු කරන්න. උත්තරේ මොකක්ද දෙන්නේ? උත්තරේ සමානයි 23යි. තේරුණානේ? මම ආයෙත් ඕන්නම් 23 ආව හැටි කියගෙන යන්නම්කෝ. 3යි 5යි එකතු වෙනවා 5යි. 5 ගුණ වෙනවා 5න් කීයද? 25යි. 25යි 25න් අඩු වෙනවා කීයක්ද? දෙකක් 23යි. ඔන්න ඔය වගේ හදන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද ඒක ඇරිත්මැටික් ඔපරේටර්ස් එකට ඔපරේටර් එකේ ඕඩර් එකට අනුව තමයි අපි වාරෙන් ගාන අනිවාර්යෙන් හදන්න ඕනේ. මෙතනදී මම අර කිව්ව විදිහට මම ඉස්සල්ලාම වෙන සුළු කිරීම දාගත්ත. ඉතින් ඒක ඊළඟට කැළපෙන එකත් එක්ක දාගත්ත. ඊළඟට එහෙම ඔයා කරගෙන යන්න. හරිද? මේක ඔයාට ඕන විදිහට කරන්න බෑ. ඔයා කැමති ගුණ කිරීමට මම කැමති අඩු කිරීමට ඒවා මෙතනදී පාවිච්චි කරන්න බෑ. ඒ වගේම අනිවාර්යෙන් මතක තියාගන්න මොකද්ද? වරහණ බලය ගුණ කිරීම බෙදීම ඊළඟට නිකිල බෙදීම ඊළඟට ශේෂ බෙදීම එකතු කිරීම හා අඩු කිරීම යන පිළිවෙල තමයි අනිවාර්යෙන්ම ළමයි මෙතනදී බල ගැන්වෙන්නේ. නැත්තම් ඒ පිළිවෙල තමයි අපි ගාන අනිවාර්යෙන් හදාගෙන යන්න ඕනේ. හරිනේ? දාගත්තද? ඔන්න හරි. එහෙනම් අපි යමු 20යි 23 පළවෙනි MCQ එකට. 20යි 23 පළවෙනි MCQ එකට. ඔන්න මම 23යි 24යි දෙකම එකපාර ගලපන්න යන්නේ. 23යි 24යි දෙකම එකපාර ගලපන්න යන්නේ. අපි යමුකෝ ගානට. අපි යමු. හරිද? ඔන්න කලින් එක දාගත්තේ නැත්තම් මේ ස්ටොප් කරා රිවයිස් කරලා දාගත්තා. මේක මම ගොඩක් වේගෙන් කරගෙන යනවා. මොකද අඩු වෙලාවකින් මේක කරන්න ඕනේ. දැන් තව දින කීපයකින් නැත්තම් තව පැය කීපයකින් ඔයාලගේ විභාගව මුණ දෙන්න තියාගෙන මේක බලනවා වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලට අනිවාර්යෙන් මේකෙන් ලොකු ගන්න ඕන. ඒ වගේම ලොකු ටාගට් එකක් තියෙනවා ඒ වෙනුවෙන්. ඒ හින්දා මේක අනිවාර්යෙන් බලලා යන්න.
ඔයාලට අනිවාර්යෙන් මේකේ අනිවාර්යෙන් වටිනාකමක් ඇති වෙනවා. ඔන්න හරි බලමු. 23 ගාන. 20යි 23 MCQ A level හරිද? Python වලින් හම්බෙන පළවෙනි ගාන. මොකද්ද තමයි Python වලින් හම්බෙන පළවෙනි ගාන නැත්තම් පළවෙනි ප්‍රශ්නේ. මොකද්ද? මෙන්න මෙහෙම දීලා තියෙනවා. x සමානයි a අඩු කිරීම b. දැන් ඔයාලා මේ කොටස බලද්දිත් ඔයාලට Python ගැන අර වහක් වෙච්ච පාඩමක් වුණත් නැත්නම් ඒ කියන්නේ පා වෙච්ච පාඩමක් වුණත් කිසිම දෙයක් නොතේරෙන පාඩමක් වුණත් ඔයා මේ රෙකෝඩින් එක බලන්න. මේක බලලා ඔයාලට මේ ප්‍රශ්න ගැන අවබෝධයක් ගන්න Python ගැන අවබෝධයක් ගන්න දඟලන්න එපා. මේ වෙලාවේ ඔයාලට ඒක කරන්න අමාරුයි. හරිද ළමයි? ඒ හින්දා අනිවාර්යෙන් ප්‍රශ්න ගැන අවබෝධයකින් යුතුව යන්න. මම කියන්නේ මොකද්ද? ප්‍රශ්න ගැන අවබෝධයෙන් යන්න හොඳ උත්තරයක් හදාගන්න පුළුවන්. ඔන්න හරි. අපි බලමු ළමයි. කොහොමද? ලැග් ගන්න නැනේ. ඔන්න හරි. x වරහණක් a ඍණ b බලය c d ශේෂ බෙදීම c. ඔන්න බලමු. දැන් මම අතනදී ලියාගත්ත මේවා ටික ආයෙ ලියලා කියලා දෙන්නම් මෙන්න මේ විදිහට. කොහොමද? සාමාන්‍ය විදිහට ඔයා ඉතින් මම ආයෙත් ලියලා කියලා දෙන්නම්. මේවා මතක් කරගෙන යන්න ළමයි ඈ. ඕම් වරහණ ඔයා දන්නවා වරහණ තුල තියෙන ගණිත කර්මය තමයි ඉස්සෙල්ලා වෙන්නේ. ඊළඟට මොකද? වරහණ බලය ගුණ කිරීම බෙදීම නිකිල බෙදීම ශේෂ බෙදීම හා එකතු කිරීම අඩු කිරීම. ඔන්න ඕකනේ. උදාහරණයක් දාගෙන යන්න ඕල මේ ලස්සනට එන්න. බලය වරහන් නම් ඔයා දන්නවනේ. 2 3 3 තිබ්බොත් 5යි. බලය කොහොමද තිබ්බොත් 2 කොහොමද? 2 තුන්වෙනි බලය කිව්වොත් මොකද්ද? 2 3 8යි. 2 3 8යි. හරිද? මිලියනයේ බිඳුවෙනි බලය කීයද ළමයි? මිලියනයේ බිඳුව 1යි. ඕනම බලයක බිඳුවෙනි බලය 1යි. හොඳට මතක තියාගන්න. ඔයාට වීරයෙක් වය දැන් IT කරන්න ගිහිල්ලා පන්තියට ගිහිල්ලා අහන්න උනා මොකද්ද මචං මිලියනයේ බිඳුවෙනි බලය 1යි මචං කොහොමද කියලා හොර කරන්න පුළුවන්. හරිද? ඕක සාමාන්‍ය දෙයක්. ඔන්න හරි. 2 3වෙනි බලය. ඔයා බලය දක්වද්දී මුලින් දක්වන අදාළ සංඛ්‍යාව ඊට පස්සේ තරු දෙකක් නැත්තම් ගුණ කිරීම දෙකක් දාලා මොකද්ද? අදාළ බලය දක්වලා උත්තරය ඔන්න ඔය විදිහට ගත්තා. ඊළඟට ගුණ කිරීම. 2 තුන්වෙනි ගුණ කිරීම කිය දෙවරක් 3 6යි. බෙදීම ගත්තොත් ඔන්න මෙතනදී බෙදීම් ආකාර දෙකක් තියෙනවා ළමයි. හරිද? මෙතනදී බෙදීම් ආකාර දෙකක් තියෙනවා. කොහොමද? එකක් තමයි නිකිල බෙදීම අනිත් එක තමයි දශම බෙදීම. මොකද්ද නිකිල බෙදීම හා දශම බෙදීම? තනි ඉරකින් බෙදනවා නම් අන්න එයා නිකිල බෙදීමක්. නිකිල බෙදීමක්. පොඩි කාලේ මට එක වසරේදී එහෙම කියනවා 1 සිට 10 දක්වා නිකිල සංඛ්‍යා ලියාගෙන එන්න කියලා. එතකොට කොර වෙනව නේද ඔයාලා? කියන්නේ ඔයාලා කොර වෙනවා කියන ඔයාලා එතකොට ඒ කියන්නේ අවබෝධයක් නැහැනේ. නිකිල කියන්නේ මොකද්ද? දශමයේ අඩංගු නැති පූර්ණ සංඛ්‍යා. මේ නිකිල බෙදීම මතක තියාගන්න ඕන ඔයාලා දාගන්න පූර්ණ බෙදීම කියලා. හරිද? නිකිල බෙදීමට දාගන්න ඕන නම් පූර්ණ බෙදීම කියලා. එහෙනම් නිකිල බෙදීමක් එවත් පූර්ණ බෙදීමක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? 5 බෙදනවා දෙකෙන්. උත්තරේ කියදවා දන්න විදිහට 5 දෙකෙන් බෙදුවා. ඕ ළමයි වැරදුනා. සමා වෙන්න. මෙතන නිකිල බෙදීම නෙවෙයි යට එක නිකිල බෙදීම. මෙතන එනවා දශමයේ බෙදීම. ඒක හදාගන්න ළමයි දශමයේ බෙදීම. හැමදාම ඕක පැටලෙන තැන. 5 බෙදීම දෙක කිව්වොත් ඔයා දන්නවා කීයද? 2.5 කීයද? 2.5යි. නිකිල බෙදීමක් නැතුව සාමාන්‍ය බෙදීමක් වුණොත් දශමයේ බෙදීමක් වුණොත් කොහමද? 2.5යි. 5 බෙදීම දෙකේ උත්තරේ. ඊළඟට එනවා නිකිල බෙදීම. ඒ කියන්නේ මොකද්ද? දශමයේ සංඛ්‍යාව ඉතුරු වුණත් අපි දශමයේ සංඛ්‍යාව දක්වන්නේ මොකද්ද? අදාළ පූර්ණ සංඛ්‍යාව විතරයි. දැන් 5 බෙදීම දෙක ඔයා දන්නවනේ 2.5යි කියලා. හැබැයි ඔයාට ඒ දශම 5 මෙතනදී දක්වන්න බෑ. අනිවාර්යෙන් ඔයා දක්වන්න ඕනේ මොකද්ද? 2 කියන පූර්ණ සංඛ්‍යාව. තේරුණානේ? ඔන්න ඒකත් හරි. ඊළඟට ශේෂ බෙදීම. ශේෂ බෙදීම කියන්නේ ළමයි ශේෂ බෙදීමක් කියන්නේ බෙදලා ඉතුරු වෙන සංඛ්‍යාව දැක්වීම. ඔන්න 5 දෙකෙන් බෙදනවා. හරිද? පූර්ණ සංඛ්‍යාවකින් ඉතුරු වෙන සංඛ්‍යාව. ඒ කියන්නේ 5 දෙකෙන් බෙදුවාම කීයද? 2.5යිනේ. ඇත්තටම 5 බෙදුවොත් දෙකෙන් කීයද? 5ට දෙකේවත් 2යි ඉතුරු 1යිනේ. ඒකනේ අපෝ දෙකට බෙදෙන්නේ. එහෙනම් අර ඉතුරු වෙන එක දක්වනවා මෙතනින්. කොහොමද ඒක පෙන්වන්නේ?
මෙන්න මෙහෙම හදලා පෙන්නන්නකො සාමාන්‍ය සරල ගණිතේ. කොහොමද? අපි උඩින් දාගමුනේ මෙතන එනවනේ ඔන්න. 5 බෙදීම 2. 5ට 2 කීයද? 2යි 2යි එතකොට 4යි. ඉතුරු 1යි. අන්න ඒ වගේ ඉතුරු වෙන සංඛ්‍යාවක් ආපහු අපි දෙකෙන් ඔහොම බෙදාගෙන යනවනේ. අන්න එහෙම නැතුව ඉතුරු වෙන පූර්ණ සංඛ්‍යාව දක්වනවා නම් අපි ඒකට කියන මොකක්ද? ශේෂ බෙදීම. ඊළඟට අපිට අන්තිමට එකතු කිරීම අඩු කිරීම නම් ඔයා දන්නවනේ. මෙන්න මේ විදිහට අපි හදා ගන්නවා උදාහරණත් එක්ක. ඉස්සෙල්ලා මොකද්ද? වරහන සුළු කිරීම නැත්නම් වරහන බලය ගුණ කිරීම දශමය නැත්නම් දශමය ඇතුළු බෙදීම ඊළඟට නිකිල බෙදීමවත් පූර්ණ සංඛ්‍යා බෙදීම ඊළඟට අපිට හම්බ වෙනවා ශේෂ බෙදීමවත් බෙදලා ඉතුරු වෙන සංඛ්‍යාව දැක්වීම. මේ බොහොම සරලයි ළමයි. තේරුණානේ? මේක බොහොම සරලයි. හරිනේ? දාගත්තනේ? ඔන්න හරි. එහෙනම් අපි ඒක මගමු. ඔන්න මෙතනින් දාක්කලා තියෙනවා. ඒක දාගන්න කලින් මගුණා නම් ඔයාලා නවත්තලා දාගන්න ළමයි. ඔන්න හරි. අපි යමු ඊළඟට. ප්‍රශ්නෙට. දැන් මෙන්න මෙහෙම දීලා තියෙනවා 23 MCQ ප්‍රශ්නේ. මොකද ළමයි 23 MCQ ප්‍රශ්නේ. හරිනේ? 23 23 නේ. අනේ මේ 24 තමයි. ඕ 24 එක දාගන්න. 24 MCQ ප්‍රශ්නේ. මෙන්න මෙහෙම දීලා තියෙනවා. දැන් බලමු. ඊට පස්සේ ගානම දීලා තියෙනවා A සමානයි කීයද? 10යි. B සමානයි 4යි. C සමානයි 7යි. හරියට 23 තමයි. මේ 23 ගාන. අනේ මේ ගාන පෙරලා තමයි 23 ගාන දාගන්නකො. පේපර් දෙකම තියෙන හින්දා පැටලෙනවා. ඔන්න හරි. 23 ගාන ළමයි. අර පිළිවෙල හරිනේ. ඒක හරි. ඔන්න 23 ගාන අපි හදමු. 20යි 23 MCQ A level එක. හරිද? Python එකේ පළවෙනි ප්‍රශ්නේ. ඔන්න A ශේෂ බෙදීම B එකතු කිරීම C ඊළඟට පූර්ණ බෙදීම A ඍණ B. ඔන්න හරි සමානයිද මොකේදද? නැත්නම් පැවරුම් කරනවා මොකේදද? ANS answer කියන variable එකට. print කරන්නලු ANS. ඔන්න හරි. මෙන්න මේ ගණිත කර්මය කරලා උත්තරේ ගන්න තියෙන්නේ. ඔන්න හරි. ළමයි මෙහෙම කරන්නත් පුළුවන් ඈ. මේ පාර මේ වගේ ගණිත නැත්නම් මේ arithmetic operator එකක් දීලා මේකේ මොකක් හරි එකක් ඔයා හිතන්නකෝ මේ print කියන එකේ මොකද්ද capital P තිබ්බොත් මේක print වෙනවද? නෑනේ. ඒ වගේ මේ variable එකේ එක තැනක මොකක් හරි වැරද්දක් තිබ්බොත් print වෙනවද? නෑනේ. ආන් එහෙම එකක් දීලා error කියලා දෙන්නත් ඉඩ තියෙන එක උත්තරයක් ඈ. ඇයි ගත්ත ගමන් හරි ගණන්නේ හදන්න තියෙන කියලා හදාගෙන යනවා. හැබැයි කොතන හරි වැරද්දක් තිබ්බොත් ඔයා ඒක බලන්නේ නෑනේ. ඒ වගේම error කියලා උත්තරයකුත් තියෙනවා මේක. නැත්තම් error කියලා නැත්තම් ඊළඟට මොකක් හරි එනවනේ. අන්න එහෙම උත්තරයකුත් දීලා එහෙම තිබ්බොත් ඒ හින්දා හොඳට බලන්න ළමයි ඈ. වෙනස් කරන හින්දා දැන් පේපර්. ඔන්න හරි. ඊළඟට A කියන්නේ 10යි, B කියන්නේ 4යි, C කියන්නේ 7යි කියලා දීලා තියෙනවා. අර ගාන වගේ. එහෙනම් අපි ඒ ගාන දාගෙනම ලියාගමුකෝ. A කියන්නේ 10යි, B කියන්නේ 4යි, ඊළඟ C කියන්නේ 7යි, විදීම 10 ඍණ 4. ඔන්න ඔහම නෙන්න ගාන්නේ. හරිනේ? ඔන්න ඔහම තමයි ගාන එන්නේ. දැන් අර අපි කතා කරපු විදිහට හදාගෙන යන්න. ඉස්සල්ලාම මෙතනින් මූලික මොකද්ද? මොකද්ද මූලික වෙන්නේ? මෙන්න මේ වරහන. වරහන මූලික වෙනවා. වරහනට පස්සේ මොකද්ද මූලික වෙන්නේ? මෙන්න මෙතන තියෙන ශේෂ බෙදීම. කලින් මොකද්ද මූලික වෙන්නේ? මෙන්න මේ තියෙන පූර්ණ බෙදීම. එහෙනම් මේ දෙක ඊළඟට මූලික වෙනවා. ඊට පස්සේ මොකද්ද? මේ ශේෂ බෙදීම සිද්ධ වෙලා එයාත් එක්ක කවුද එකතු වෙන්නේ? මෙන්න මේ අපිට මෙතනින් එන උත්තරේ එකතු වෙනවා. ඔන්න හරි. අපි බලමු. හදාගෙන යමු. කොහොමද? 10න් 4 6යි. 7 බෙදීම 6 කීයද? 1යි. ඔන්න හරි මෙතෙන්ට එනකන් 1 එනවා.
ඊට පස්සේ මොකද මේ පැත්ත 10 ශේෂ බෙදීම 4 කීයද 2යි 2ට එකක් එකතු වුනහම 3 23 උත්තරේ එනවා අංක 3 උත්තරේ කීයද 1 39 වෙනි එකට උත්තරේ කීයද 1 තේරුණානේ හරිනේ ඔන්න හරි 24 වෙනි එකට 24 ගාන තියෙනවා මෙන්න මෙහෙම කොහොමද අර අපි ලියලා ඉස්සෙල්ලා වරද්දාගත්ත ගාන x සමානයි කියන්නේ වරද්දාගත්ත කියන්නේ බෝඩ් එකේ ලියපු ගාන x සමානයි a ඍණ b වර්ගය නැත්තම් බලය c ධන t ශේෂ බෙදීම c ඔන්න හරි මෙහෙම තියෙනවා a කීයද a 5යි b කීයද ළමයි b එනවා අපිට උත්තරේ මොකද්ද b 3යි c කීයද ළමයි 2යි d එනවා 6 ළමයි පේනවනේ d 6 එනවා ඔන්න හරි හරිනේ ඔන්න හරි මෙන්න මෙහෙම තමයි 20යි 24 ගාන තියෙන්නේ 20යි 24 A level MCQ ගාන තියෙන්නේ Python වලින් මෙන්න මේ විදිහට ළමයි ඔන්න 23 අපි උත්තරේ ගත්තා අංක 3 නැත්නම් ඉලක්කම 3 ප්‍රශ්නේ උත්තරේ තියෙන පළවෙනි ප්‍රශ්නේ පළවෙනි වර්ණේ 24 ගාන ගත්තොත් අන්න අරම තියෙනවා 24 ගාන බලන්න සංසන්දනය කරලා එක වගේමනේ දීලා තියෙන්නේ හරිනේ ඔන්න හරි ළමයි අපි යමු ගානට මේකෙත් අර වගේ තමයි ඉස්සෙල්ලා මොකද්ද අපි ලියාගමු ගාන සාමාන්‍ය විදිහට 5 දැන් මෙහෙම තියෙද්දි ගොඩක් කට්ටියට ඕන් මැස් ටෙක් කරන නැති කට්ටියට මේ මෙහෙම සංකේත වලින් දුන්නාම ගාන අනිවාර්යෙන් පැටලෙනවා ඒකයි මෙහෙම දෙන්නේ කොමර්ස් කරන කට්ටියත් ඔය වගේ තමයි ඉතින් මැස් ටෙක් කරන නැති කට්ටියට මේක පොඩ්ඩක් අර මේ සංකේත වලින් දුන්නාම පොඩ්ඩක් අල වෙන සීන් එක තියෙනවා හරිද ඒක යන්න එපා සාමාන්‍යව මෙහෙම බෑ නම් දාගෙන හදන්න මෙතනට 5 එනවා ඒව දන්නවනේ මෙතනට 3 එනවා මෙතන බලයත් එක්ක 2 එනවා මෙතන එකතු කිරීම 6 එනවා මෙතන ශේෂ බෙදීම මොකද්ද 2 එනවා ඔන්න ඔහම ලියාගත්තා දැන් හදාගෙන යමු අපි කොහොමද ඉස්සල්ලාම මේ මොකද්ද වරහන සුළු වෙනවා ඒක බලයත් එක්ක සුළු වෙනවා ඊළඟට මොකද්ද මෙතනින් මෙහා පැත්තේ තියෙන මේ ශේෂ බෙදීම වෙනවා අන්තිමේට මොකද්ද වෙන්නේ මෙන්න මේ දෙක ඊළඟට මොකද්ද අන්තිමේටම එකතු වෙනවා තේරුණානේ හරිනේ ළමයි හරිනේ ඔන්න හරි හදාගෙන යමු 5න් 3ක් කීයද ළමයි 5න් 3 අන්න හරි 5න් 3 2යි ඕකම හරි ඒකේ බලය දෙවෙනි එකේ බලය දෙකේ දෙවෙනි බලය කීයද අන්න හරි දෙකේ දෙවෙනි බලය 4යි 4 අර පැත්තේ ඊළඟට මේ පැත්ත වෙනම සුළු වෙනවා එකතු කිරීම මෙතන ශේෂ බෙදීම 6 ශේෂ බෙදීම 2 කීයද ඉතුරු බිඳුවයි අන්න හරි ඉතුරු බිඳුවයි එහෙනම් 4ට බිඳුවක් එකතු කරාම කීයද 46යිද නෑ උත්තරේ 4යි ඔන්න හරි ළමයි ඈ 40යි කියන උත්තරේ උත් ඇති මේක නෑනේ ඔන්න හරි 38ට එනවා උත්තරේ කීයද MCQ 20යි 24 උත්තරේ 4 උත්තරේ එනවා 4 මෙන්න මේ විදිහට අපිට මොකද්ද ගණනය කිරීම නැත්නම් ඇරිත්මැටික් ඔපරේටර් එකක් හරියට කරගන්න පුළුවන් ළමයි හරිනේ ඔයාලා දැක්කගත්තනේ ඔන්න හරි යමු ඊළඟ ප්‍රශ්නෙට ඔව් අවුරුදු දෙකේම ඇවිත් තියෙන්නේ එකම විදිහට ළමයි. ඔන්න අපිට හම්බෙනවා ඔයාලා හුඟක් ආසම Python වල කොටසක්. මොකද්ද? functions. හරිද? ඔයාලා හුඟක් ආසයිනේ මේවට. නේ? function හම්බෙනවා අපිට. ඒ ගානේදී function හරිද ළමයි? හරිනේ ශ්‍රිත සිංහලෙන් කිව්වොත් ශ්‍රිත 24 හා 23 දෙකේම ගණන් දෙකේම තියෙන්නේ ෆන්ක්ෂන් පිළිබඳව Python වලින් අහලා තියෙන දෙවෙනි MCQ එක මොකද්ද ළමයි දෙවෙනි MCQ එක අපි යමු වෙනදා වගේම වෙන අර පාස් පේපර් ඩිස්කෂන් වල අපි කරා වගේම MCQ එකේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න කලින් MCQ එකේ ඩිස්කෂන් එක හදාගන්න ඔන්න හරි ළමයි පේනවනේ ඔයාලට ඔන්න හරි යම් ප්‍රශ්නෙට ශ්‍රිත මේ ශ්‍රිතයක් කියන්නේ මොකද්ද ඔයාට පුළුවන් Python වලදී ගොඩනගා ගන්න variable එකක් හරිද ඔයා මෙහෙම හිතන්නකෝ ඔයාට පුළුවන් Python වලදී ගොඩනගා ගන්න විචල්යක් නැත්තම් variable එකක් ඔයා මේ කෝඩ් එක තුල කොහෙම හරි කෝල් කරොත් හරිද ෆන්ක්ෂන් එක කෝල් කරොත් අදාළ තැන හොයාගෙන ගිහිල්ලා
ක්‍රියාත්මක වෙනවා. හරිද? තේරුණානේ? ෆන්ක්ෂන් එක හොයාගෙන ෆන්ක්ෂන් එකක් හදාගත්තොත් නැත්නම් ෆන්ක්ෂන් එකක් කියන්නේ මොකද්ද? වේරියබල් එකක් හදාගන්නවා. ඒ වේරියබල් එක කොතනකම හරි කෝල් කරොත් එයා හොයාගෙන ගිහින් අදාළ කාර්ය සිද්ධ වෙනවා. ඔන්න හරි බලමු. ශ්‍රිත ෆන්ක්ෂන් උදාහරණයකින් ගමුකෝ. ෆන්ක්ෂන් එකක් හදාගන්න කොහොමද? ෆන්ක්ෂන් එකක් හදාගන්න කී එක තමයි මොකද්ද? අන්න හරි. def හරිද? ෆන්ක්ෂන් එකක් හදා අපේ ළමයින්ට මතකද? ඔන්ලයින් ලයිව් ළමයි මේක බලන ලයිව් කියන්නේ මේ රෙකෝඩින් එක බලන ළමයි බලද්දි අපේ ළමයින්ගෙත් උත්තර ගන්න ඕනේ. මොකද මේ යාළුවා දැන් පාඩම් කරලා ඉන්නේ. දවස් කීපයකින් හෝ පැය කීපයකින් යාළුවටත් විභාගෙ තියෙයි. ඒ හින්දා ඔන්න හරි. කොහොමද ෆන්ක්ෂන් එකක් හදාගන්නේ? def කියන කී එක පාවිච්චි කරලා. ඒ කියන්නේ මොකද්ද? def කියන්නේ ෆන්ක්ෂන් එකක් හදාගන්න කී එක. හරිද තමයි. def කියන්නේ ෆන්ක්ෂන් එකක් හදාගන්න කී එක. ඔන්න හරි. කොහොමද? def උදාහරණයක් ගමුකෝ. def ඔන්න හදනවා ෆන්ක්ෂන් වේරියබල් එක. හොඳට බලාගන්න ෆන්ක්ෂන් වේරියබල් එක. def rupee def rupee x හරිද? def rupee x z සමානයි ඔන්න. එතකොට යනවා z සමානයි 308 වරක් x print මොකද්ද ළමයි? z ඔන්න හරි. t සමානයි int input enter your dollar count. දැන් ළමයි මොකද්ද මේ ලිව්වේ කියලා ඔය කට්ටිය බලාගෙන ඇති. හරිද? කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට නැත්තම් Python ගැන අවබෝධය නැති වුණාට කමක් නැහැ. බලන් ඉන්න තමයි. රුපී කියනකොට එක පීයක්. ඔන්න හරි ළමයි. මොකක්ද මම මේ ලිව්වේ? මම මේ හදාගත්තේ මොකද්ද? ෆන්ක්ෂන් එකක්. ඔයා රට ගිහින් එනවා ඕනේ. ඔයා හොඳට ඉගෙනගෙන මේ කැම්පස් එකේම ගිහිල්ලා අවුට් වෙලා දැන් කන්වර්සේෂන් අනම්මන ඔක්කොම තියලා මොකක් හරි රසායුත් කරලා හොඳ තැනකට ඇවිල්ලා ඔයාගේ යනවා රට ගිහින් ඇවිල්ලා ඔයාට හම්බෙලා තියෙන ඩොලර් ටික ඔයා මොනවද ලංකාවේ පාවිච්චි කරනවනේ ඔයා සිරිපාලක කඩේට ගිහලා ඩොලර් එකක් දීලා මුර්කු කන්න බෑනේ ඔයාට ඩොලර් එකකින් තමයි දමලා ගන්න. එතකොට සිරිපාල. හරිද? ඒ හින්දා ඔයාට මොකද්ද? ඔයාට මේවා රුපියල් බවට කන්වර්ට් කරගන්න වෙනවා. නැත්නම් රුපියල් බවට පරිවර්තනය කරගන්න වෙනවා. අන්න ඒකට අදාළ ෆන්ක්ෂන් Python කෝඩ් එකක් තමයි මම මේ ලියලා තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඔන්න ඉන්පුට් එකක් ගන්නවා. මොකද්ද? d සමානයි d කියන වේරියබල් එකට පවරනවා මොකද්ද? int සංඛ්‍යාත්මකයක් input enter your dollar count. මේ සාමාන්‍ය දෙයට ඉන්පුට් එකක් ගන්න හැටි ළමයි ඈ. ඔයාලට මේව නම් කරලා තියෙන්නේ නැහැ. enter your dollar count. ඔයා ගාව තියෙන ඩොලර් ප්‍රමාණය ඇතුළත් කරනවා. අන්න d ඇතුළත් කරා නැත්නම් d කියන වේරියබල් එකට පැවරෙන ඔයා ගාව තියෙන ඩොලර් වල කියන ඩොලර් 1000ක් නම් මොකද්ද? 1000 කියන එක පැවරෙන මොකේද? මෙන්න මේ d කියන වේරියබල් එකට. ඔන්න හරි. ඊට පස්සේ අපි එනවා ෆ්ලෝ එකේ යටට නැත්නම් ඊළඟ පියවරට. අන්න එතනදි තියෙනවා රුපී d කියලා මොකද්ද? රුපී d කියලා ලයින් එකක්. පේනවද? මෙන්න මෙතන තියෙනවා රුපී කියලා. ඒ මොකද්ද? ෆන්ක්ෂන් එකේ වේරියබල් එක. අන්න එහෙනම් මේ තියෙන මොකද්ද? ෆන්ක්ෂන් වේරියබල් එක. ඔන්න ඕක ඔයා ලියන Python කෝඩ් එක. ඔයා මේක ෆන්ක්ෂන් එකක් හදලා පිළි 100ක් 200ක් ලියලා යටින් කෝල් කරත් මොකද? එයා අර සංසාර ගනුදෙනු වගේ හොයාගෙන එනවනේ. මොකද්ද? මොන ලෝකෙ හිටියත් ඔය කියන්න මන්න හොයාගෙන එනවා. අරකයි මේකයි කියලා. ඒ වගේ සංසාර ගනුදෙනු වගේ ඔයාව හොයාගෙන එනවා. ඒ වගේ තමයි මේ ෆන්ක්ෂන් එක. සිත හරිද? ඔන්න ඔවත් ඔය වගේ Python ඉගෙන ගත්තොත් ඒවත් ඉගෙන ගත්තා ඒක. ඔන්න හරි. කොහොමද? දැන් මෙන්න මේ ෆන්ක්ෂන් එක කෝල් කරලා තියෙනවා ඔන්න. එතකොට යා ෆන්ක්ෂන් එක හොයාගෙන යනවා. මෙතන අගයක් තියෙනවා කියද? ඔයා හිතන්නේ ඩොලර් 1000ක් දුන්නා කියලා. ඔන්න ඩොලර් 1000ක් දීලා තියෙනවා. හරිද? 1000ක් දීලා තියෙනවා. ඒක උදාහරණයක් විතරයි ඈ. 1000ක් දීලා තියෙනවා. ඔන්න ෆන්ක්ෂන් එක කෝල් කරා හොයාගෙන ගියා. හරිද? ඔන්න හොයාගෙන ගියා. එහෙනම් මොකද්ද? මෙතන එක්ස්ට්‍රා ආදේශ වෙනවා මොකද්ද ළමයි? 1000. ඔන්න හරි. දැන් z සමානයි 308 වරක් x. දැන් x කීයද? x 1000යි ළමයි. x කීයද? 1000. මේ ෆන්ක්ෂන් එක කෝල් කරා ඒක හොයාගෙන ගියා. එයාට 1000 ආදේශ වුණා. ඇතුළට ආව x එනවා කීයද? 1000.
මෙතන 308න් ගුණ කරන්න කියන්නේ මේ අද හරිද මේ සාකච්ඡා කරන දවසේ උදේ ඩොලර් එකේ මිල ඩොලර් එකේ රුපියල් මිල අද මේ ගාණ 308යි 308 ගුණ වෙනවා 1000න් ඒක පැවරෙනවා කාටද ළමයි ඉසෙට් කියන්නේ එතකොට කිය 308 1000 වෙනි ගුණ කිරීම 308 වරක් 1000 කීයද 308 වරක් 1000 කීයද කීයද ළමයි 308 වරක් 1000 308යි අගට බින්දු 3යි හරිද ඔන්න කීයද මිලියන 3යි 8000 හරිනේ ඔන්න හරි මිලියන 3යි 8000 තේරුණානේ ලක්ෂ 30000 8000 හරිද එහෙම තමයි කියන්නේ ලක්ෂ 30000 8000 අන්න එයා මොකද්ද මේ වෙලාව තියෙන්නේ print කරනවා අන්න ඒ සංඛ්‍යාව හරිද ඔන්න ඕක තමයි ෆන්ක්ෂන් එක හැසිරීම තේරුණානේ වා ෆන්ක්ෂන් එකක් හදනවා නම් පාවිච්චි කරන්න ඕන කී එක මොකද අනිවාර්යෙන් def මෙන්න මේක තමයි ෆන්ක්ෂන් එකක් හදන කී එක ඔන්න හරි තමයි ඊළඟට මොකද්ද මේ ෆන්ක්ෂන් එකේ වේරියබල් එක මේ වේරියබල් එක වා පිටු 1000ක් යහා පැත්තේ පේලි 1000ක් යහා පැත්තේ කෝල් කරත් මොකද එයා අර සංසාර බැදීම් වගේ හොයාගෙන යනවා මෙතනට ආදේශ වෙනවා ඇතුලේ තියෙන ගණිත කර්මය සිද්ධ වෙනවා හරිනේ තේරුණා නේද ළමයි අවුලක් නැහැනේ ඔන්න හරි අපි යමු ගානට හරිද අපි යමු ගානට 23 එකනේ ගානට යන්න කලින් තව මම මේක කියලා දෙන්න ටිකක් තියෙනවා මේක දාගන්නකො විජහට දාගන්නකො ළමයි අද ළමයි රෙකෝඩින් එකේ පොඩි වෙලාවක් ගත වෙලා තියෙන්නේ මොකද මේ අපේ ළමයි ලියා ගන්න ගමන් තමයි මේක රෙකෝඩ් කරන්නේ නැත්තම් වෙනදා කරගෙන යනවනේ ඔන්න හරි ළමයි ඔයාලා මේක දාගන්න ඇති මෙතනදී අර වෙනදට වඩා පොඩි වෙලාවක් ගියා ඉස්සරහට එහෙම නැහැ ඔන්න ෆන්ක්ෂන් එක හැදෙන විදිහ කොහොමද ෆන්ක්ෂන් කී එක පාවිච්චි කරන්න ඕනේ ඒකට වේරියබල් එකක් දාගන්නවා ඒ වේරියබල් එක තුන් ලෝකේ කොහේ වුණත් තුන් ලෝකේ නෙවෙයි ඔයාලා ලියලා තියෙන ෆන්ක්ෂන් කෝඩ් එකේ කොතන හරි කෝල් කරොත් මොකද්ද එයා හොයාගෙන ගිහින් අදාළ අගයන් වලට ආදේශ වෙලා සිද්ධ වෙලා තියෙන ගණිත කර්මය නැත්තම් ෆ්ලෝ එක ගලාගෙන යෑම සිද්ධ වෙනවා තේරුණානේ ඔන්න හරි ළමයි ඒකත් අපි යමු ඉස්සරහට දැන් මම කියලා දෙන්න යන්නේ ෆන්ක්ෂන් වල තියෙන local variable global variable ඊට පස්සේ මොනවද default argument value ඔන්න ඔය තුන ගැන කියලා දෙන්න තමයි මම යන්නේ එතකොට ෆන්ක්ෂන් වල තියෙන අහුමුළු ඔක්කොම අහුවෙලා තියෙනවා ඔයාලට කෝඩ් එකට අනුව උත්තරේ ගන්න විතරයි තියෙන්නේ ඔන්න බලමු ෆන්ක්ෂන් වල අපිට හම්බෙනවා මොනවද අපිට හම්බෙනවා ළමයි පේනවනේ අපිට හම්බෙනවා මොකද්ද එකක් තමයි default argument value මොකද්ද default argument value
default පේනවනේ ළමයි default argument value ඔන්න හරි ඊළඟට හම්බ වෙනවා local variable global variable local variable global variable මොනවාද මේ වචන මේව නිකම්ම නිකම් වචන විතරයි ළමයි හරිද තේරුම් ගත්තොත් මේව නිකම්ම නිකම් වචන විතරයි default argument value එකක් කියන්නේ දැන් අර අපි function එක හදාගත්තනේ අතන කොහොමද def ඔන්න මම ආයෙත් කියනවා def ඔන්න function එකක් හදන විදිය def රුපී කියලා දාගත්තා මොකද්ද ළමයි දාගත්තා variable එක හරි def රුපී මාව පෙන්න දෙනවට කමන්නේ ගාන හගන්න ළමයි def රුපී x කියලා ඔන්න තියෙනවා ඊළඟට මොකද්ද def රුපී x ඉසෙට් සමානයි 308 වරක් x print ඉසෙට් මෙතනින් d සමානයි int input enter count කියලා ගන්නවා enter count ඔන්න හරි ඊළඟට එන මොකද්ද රුපී කියන ෆන්ක්ෂන් එකේ කෝල් එක නැත්තම් රුපී කියන ෆන්ක්ෂන් එකේ කෝල් එක d එතනට ආදේශ කරනවා ඔන්න හරි මෙතනින් කෝල් කරලා තියෙනවා එයා හොයාගෙන යනවා ඔන්න හරි ඇතුලේ තියෙන ගණිත කර්මය වෙනවා දැන් default argument value එකක් කියන්නේ නැත්තම් සාමාන්‍ය ඒකට කියලා සිංහල වචන නැත්නම් මම එහෙම පරිහරණය කරලා නැහැ ඔයාලා දන්නවනේ ඒක දාගන්න default argument value එකක් කියන්නේ ඔයා මොකක් හරි අගයක් දීලා නැති වෙලාවක් තියෙනවා නැත්තම් මේක ඇතුලේ ඔයා ෆන්ක්ෂන් එක කෝල් කරපු නැති වෙලාවක් තියෙනවා එහෙම වෙලාවට ඔයාලට පාවිච්චි කරන්න එයාලා දෙනවා value එකක් අන්න ඒකට අපි කියනවා මොකද්ද default argument value අන්න හරි ඒ කියන්නේ දැන් ඔයා රට ඉඳන් එනවා හරිද ඔයා නහුදෙට හිඳිලා හිටියත් නැත්තම් ඔයා හොඳටම දැන් හොඳට රට ඉඳන් එන්නේ සල්ලි ඔක්කොම වියදම් කරලා ආවත් ඔයාගාව ඩොලර් එකක් තියෙන්න පුළුවන් ඔය සාක්කුවේ කොහේ හරි කොනක අන්න ඒ වගේ තමයි ඔයා ෆන්ක්ෂන් එකක් හදලා ඇතුලේ වෙන ගණිත කර්මය නැත්නම් ඇතුලේ වෙන ක්‍රියාකාරකම වෙද්දී එයාට අදාළ ෆන්ක්ෂන් එක කෝල් කරලා නැත්තම් ඒ කියන්නේ මේ රුපී කියන ෆන්ක්ෂන් එක මේ කොහෙවත් කෝල් කරලා තිබ්බේ නැත්තම් එයාට අදාළ අගයක් පවර් අගෙන ඉස්සරහට නැත්නම් ඒ ගාන හදාගෙන යන්න නැත්නම් ඒ ගණිත කර්මයේ වෙන්න ඔයාට අගයක් දීලා තිනවා නම් මෙන්න මේ විදිහට අන්න ඒකට අපි කියනවා මොකද්ද default argument value එකක්. එහෙනම් මොකද්ද? මෙතන මෙයා කෝල් කරලා නැහැ. ඔන්න ඔයාට මම ගිහින් ඔයාට කෝල් එකක් ගන්නම්. ඔයාවත් එහාට ගන්නම් කියලා එහෙම කියපු කට්ටිය ඇතිනේ. රටේම ළමයිනේ නේ එහෙම කියන්න බෑනේ. මම ඔයාට මේ උඹේ හරි උන් කැම්පස් ගියාම වෙන දෙයක්. දැන් ඔන්න මේ විභාගෙ මේ විදිහට තියෙනවා. ඔයාලා කැම්පස් යනවා. කවුරු හරි මේ ඉතුරු වෙන්නත් එපා නැත්නම් ඉතින් කැම්පස් එක පිරෙන්න එපා. හරිද? මම ඔයාට ගිහින් හැමදාම කෝල් එකක් ගන්නම් කියනවා. කෝල් එකක් ගත්තද? නෑ. අන්න ඒ වගේ වෙලාවට ඔයාට තියෙනවා මොකද්ද? මෙන්න මේ විදිහට default argument value එකක්. මොකද්ද? ඔන්න ඔයාටත් තියෙනවා මොකද්ද? අතිරේක හමුදාවක්ද නේ අතිරේක argument value එකක්. අන්න ඒකට කියනවා අපි default argument value එකක්. ඔයා දැන් function එක call කරේ නැතත් ඒ x ට power ගන්නවා කවුද? එක ඇතුළට එනවා ගාන හදනවා සාමාන්‍ය විදිහටම කොහොමද? එහෙනම් x ට පයින්නවා කවුද? x ට power එනවා එකවරක් 300ට කීයද? කීයද ළමයි? 308යි print එනවා 308. ඔන්න තේරුණානේ මම මෙතනදී අර තුලාන්තයේ මේවා හැදෙන්නේ කොහොමද? ඒවා ලොකුවට කියලා දෙන්න යන්නේ නැහැ ළමයි මේක සරලව පැහැදිලි කරලා ඉස්සරහට යනවා. මොකද මේ වෙලාවේ ඔයාලට ඒක තමයි හොඳම ක්‍රියාකාරකම් වෙන්නේ. හරිනේ? තේරුණානේ? ඔන්න මාත් එක්කම දාගන්න අර වෙනදා වගේම 2024 MCQ ඩිස්කෂන් එකේ වගේ මාත් එක්කම මේක හදාගෙන යන්න ළමයි. හරිනේ? දාගත්තනේ? ඔන්න හරි. අපි යමු local variable එක විදිහට කරගෙන යමු ළමයි. දැන් මෙන්න මෙහෙම තියෙනවා. ෆන්ක්ෂන් මේක local variable global variable ෆන්ක්ෂන් වලදී නෙවෙයි හැමතැනදීම මේක ක්‍රියාත්මක වෙනවා. හරිද? හැමතැනම මේක බලපෑවැත්වෙනවා. නැත්තම් මෙහෙම හිතන්නකො ෆන්ක්ෂන් එකක් මේ ෆන්ක්ෂන් එක මෙතන ගත්තොත් ආයෙ
ලියන්න යනවා තමයි. ස්මාර්ට් බෝඩ් එකක් තිබ්බනම් ඔන්න වෙලා. def ruby x හරිද x set සමානයි පේනවනේ තමයි set සමානයි 308 වරක් 300 308 වරක් x print set මොකද d සමානයි input කියලා ඔන්න තියෙනවා input ඔන්න input එක ගත්තා enter count ඔන්න එකත් හරි rupee කියන ෆන්ක්ෂන් එක කෝල් කරනවා rupee d ඔන්න හරි දැන් මෙයා කෝල් කරලා මෙතනට යනවානේ මෙන්න මේ වගේ වෙලාවක මේක පැත්තකින් තියන්න ෆන්ක්ෂන් එක පැත්තකින් තියන්න හරි කමන්න ෆන්ක්ෂන් එකත් ගන්නකො print කරන්නලු a කියලා variable එකක් a කියලා variable එකක් මේකේ තියනවද නැහැ හැබැයි එයාලා දෙනවා අපිට ෆන්ක්ෂන් එක ඇතුලෙන් a සමාන නැත්නම් a ට පවරුම්ද 10 කියන සංඛ්‍යාව. එහෙනම් මොකද්ද? මෙතනදී a ට පැවරෙනවා කවුද? 10. අර විදිහට මොකද්ද? ඔයා දෙන ඩොලර් ගානත් එක්ක print කරලා ඊළඟට print කරනවා කවුද? a කියන variable එක. අන්න හරි. a කියන variable එක. හැබැයි ඔයා හිතන්නකො මෙන්න මෙහෙම මේ ෆන්ක්ෂන් එකට පිටින් print a කියලා දෙනවා. එහෙම print වෙනවද මොකුත්? නෑ. එහෙම print වෙන්නේ නෑ. මොකද මෙයා ඉන්නේ ෆන්ක්ෂන් එක ඇතුලේ. ඔයා හිතන්න ඔන්න local variable එකක යෙදීම LV එකක් නැත්නම් local variable එක යෙදීම. ඔයා හිතන්න ෆන්ක්ෂන් එකක් ඇතුලේ loop එකක් ඇතුලේ variable එකක් තියලා ඇතුලේ ක්‍රියාකාරකමක් දුන්නොත් මොකක්ද ඒක? local variable එකක්. එයා පිටට බලපානවද? නෑ. ඔන්න බලන්න පිටින් දෙන වෙලාවක්. මේ කෝඩ් එකම මේ කෝඩ් එක මෙහා පැත්තේ තියෙනවා. a සමානයි 15යි. නැත්නම් ඒ පැවරුම්කාරකේ උන සමානයි වෙන්නේ නැහැ. පැවරනවා 15. මේ පැත්තේ මෙහාට 15 පවරනවා ඒට. print කරන්න a මේ වගේම def ruby ඔය විදිහට කෝඩ් එක තියෙනවා. a සමානයි 10යි. set සමානයි 308 වරක්. x ඊළඟට මෙතන තියෙනවා print a කියලා. හරිද? මේකට අනුව මොකද්ද output එක වෙන්නේ? මුලින් print වෙනවා කවුද? මුලින් print වෙනවා 15. ඊළඟට print වෙනවා කවුද? 10. මොකද එහෙම වෙන්නේ? මෙතනදී මෙන්න මේ a පවරනවා 10 කියන variable එක මොකද්ද? global variable එක. හරිද ළමයි මොකද්ද? global variable එක. එයා ෆන්ක්ෂන් එකට පිටින් අනිවාර්යෙන් වැඩ කරනවා. ඔයා හිතන්නකෝ මේ 10 දුන්නේ නැහැ කියලා. එහෙනම් ඔන්න එයා පිටින් ඉන්නේ කියලා ඇතුලේ මුද්‍රණය කරන්න බෑයිද? එහෙම බෑ ළමයි. එයා අදාළ වෙනවා කාටද? අර ෆන්ක්ෂන් එකට නැත්නම් අර සිතේට. තේරුණානේ? global variable එකක් හැම වෙලාවෙම පිටටත් අර ෆන්ක්ෂන් එකක් හරි මොකක් හරි ක්‍රියාකාරකමක් තියෙනවනේ ඒකටත් බලපානවා. තේරුණානේ? හරිනේ? ඔය දෙක දාගන්න උදාහරණ විදියට.
පොඩි වෙලාවක් හැම එකටම දෙන්නේ. ඔයාලා මේක ලියා ගන්නකම අනිවාර්යෙන් දාගන්න ඕනේ ඉඳා. කොහොමත් වීඩියෝ එක පැය 3ක් වගේ දික් වෙයි. ඒනොට මෙතන හැම දෙයක්ම වගේ MCQ එකට මුණ දෙන්න පුළුවන්. හැමදේම වගේ තියෙනවා. ඔන්න හරි. අපි යමු ප්‍රශ්නෙට. ඔන්න local variable global variable කතා කරා. MCQ ප්‍රශ්නයක ෆන්ක්ෂන් නැත්තම් ෆන්ක්ෂන් එකක් හැදෙන්න කොහොමද, ෆන්ක්ෂන් එකක් කෝල් කරන්න කොහොමද, එතන වෙන ක්‍රියාකාරකම ඔය ඔක්කොම කතා කරා. මේ local variable global variable ඊළඟට default argument value ගැන අර පොඩි මතකයක් දාගෙන යන්න. එතකොට හරි. අපි යමු 2023 ප්‍රශ්නෙට. මෙන්න මෙහෙම තියෙනවා ළමයි. කොහොමද තියෙන්නේ? def function ඔන්න ෆන්ක්ෂන් එකක් හදලා def function c1 හරිද ෆන්ක්ෂන් එකේ නම a and b කෝල් කරලා තියෙනවා. ඊට පස්සේ return කරන්න a දන b මෙතන ෆන්ක්ෂන් එකක් හදලා තියෙනවා def function to a and b අන්න එතනත් a and b කෝල් කරලා ඊළඟට කොහොමද return කරන්න ළමයි. මොකද return කරන්න a ගුණ කිරීම 5. ඔන්න හරි. අන්තිමට මොකද result සමානයි function 1. ඔන්න function 1 කෝල් කරලා ඔන්න මොකද function 1 එක කෝල් කරලා ඔන්න සංසාර බැඳීම ඔයාලට කෝල් කරලා හරිද. පළවෙනි එක 3 කියලා දීලා තියෙනවා function 1 කෝල් එකේ. ඊළඟට function 2 2 4 ඔන්නෝම දීලා තියෙනවා. අපි ගමුකෝ මෙහෙම. දැන් මෙන්න මෙහෙම තියෙද්දි කොහොමද ළමයි මෙහෙම ප්‍රශ්නේ ඇවිල්ලා තියෙද්දි function 1 එක කෝල් කරලා තියෙනවා. ඔන්න function 1 එක කෝල් කරලා තියෙනවා. ඔන්නවට කෝල් එකක් එනවා function 1 එකෙන්. එයා හොයාගෙන යනවා. එයා ඉන්නවා මෙතන. මේක ඇතුලේ තියෙන අගයවල් මේකේ පිළිවෙලට තමයි වැටෙන්නේ. මොකද function එකක් කෝල් කරලා තියෙනවා නම් ඒක ඇතුලේ දීලා තියෙන අගයවල් කොහොමද වැටෙන්නේ ළමයි? ඒ අගයවල් වැටෙන්නේ අදාළ පිළිවෙලට. ඔන්න එහෙනම් ඒට වැටෙනවා කවුද? කවුද වැටෙන්නේ? 3. අන්න හරි. ඒට වැටෙනවා 3. බීට වැටෙනවා මොකද්ද? බීට වෙටෙන්නේ නැහැ මෙතනින්. මොකද මෙන්න මෙතන තියෙන්නේ මොකද්ද ළමයි? තවත් ෆන්ක්ෂන් එකක් කෝල් කරලා. එහෙනම් මේක ඇතුලේ තියෙන සුළු කිරීම කරලා තමයි මේ 3ට පස්සේ අපි මෙන්න මේ b ට පවරන අගය හොයාගන්නේ. තේරුණානේ? ඔන්න ෆන්ක්ෂන් 2 යනවා. ඔන්න එයාට කෝල් එකක් එනවා ඒ ASCII. ඔන්න නැත්තම් එයා කෝල් කරනවා ෆන්ක්ෂන් 2. අදාළ අගයවල දෙක පිළිවෙලින් වැටෙනවා. කීයද? a ට 2 b ට 4. ඔන්න හරි. 2යි 4යි වෙන්න. එහෙනම් ඇතුළට යනවා. දෙවරක් 4 කීයද? ළමයි 8යි. අන්න රිටර්න් කරනවා 8. මෙන්න මෙතන සම්පූර්ණයෙන් වැටෙනවා මොකද්ද එහෙනම් 8. දැන් 3 යනවා මෙතනට ඒට ඒක හරි. දැන් b ට අගයක් හමුණා කවුද? 8. 3යි 8යි කීයද? 11යි. මෙන්න මෙතනින් රිටර්න් වෙනවා මොකද්ද? 11 කියන සංඛ්‍යාව. රිසල්ට් එක මුද්‍රණය වෙනවා මොකද්ද? නැත්නම් රිසල්ට් එක විදිහට අපිට හම්බ වෙනවා ෆන්ක්ෂන් එකේ සම්පූර්ණ ක්‍රියාකාරකම අහක් නැත්නම් ඉවර වුණාට පස්සේ මොකද්ද? රිසල්ට් කියන වේරියබල් එකට අගයක් පැවරෙනවා. අන්න ඒක හැදෙනවා කොතනින්ද? මෙන්න මෙතන. මොකද ෆන්ක්ෂන් 2 ඉවරලා ෆන්ක්ෂන් 1 ඉවර වෙනවා. එතනින් ඉවර වෙද්දි මොකද්ද උත්තරේ අපිට හම්බෙන්නේ? 11. ඒක සමාන වෙනවා නැත්නම් ඒක පැවරෙනවා 11ට. අපෙන් අහන්නේ මොකද්ද? ප්‍රශ්නේ අහන්නේ රිසල්ට් චල්ලේ අගය කුමක්ද? මොකක්ද අගය? උත්තරේ මොකද්ද? උත්තරේ අපිට හම්බ වෙනවා 40ට 1. හරිනේ ළමයි? හරිනේ? ඔන්න හරි.
ළමයි මේ මෙතනින් එහා පැත්තේ MCQ ටික වෙනස්ම විදිහකට සාකච්ඡා කරලා තියෙන මේකේ part 2 අප්ලෝඩ් කරලා තියෙනවා මේක ගාවින්ම. ඔයාලා ඒක ගිහින් අනිවාර්යෙන් බලන්න.